පුතේ අද අපි කතා කරන්න යන්නේ 14 වෙනි පාඩම නිවේදන. මේ නිවේදනයක් කියලා කියන්නේ යම්කිසි ප්‍රවෘත්තියක්. එහෙම නැත්නම් දැනුම් දීමක්. අනිත් අයට අවබෝධ වන පරිදි ප්‍රකාශයට පත් කිරීම තමයි නිවේදනයක් කියලා කියන්නේ. මෙහිදී අපිට කොටස් දෙකක් වැදගත් වෙනවා පුතේ. එකක් තමයි නිවේදනය කරන පුද්ගලයා, අනිත් කෙනා තමයි නිවේදනය අසන කෙනා. මෙහිදී කතකයා හෙවත් එහෙම නැත්නම් අපි යා හඳුන්වනවා නිවේදකයා කියලා. මේ නිවේදකයා පැහැදිලිව ඒ වගේම නිර්වුල්ව බස හසුරවන්න ඕනි. ඒ වගේම තමා අවධාරණය කරන්න ඕන තැන් හොඳින් අවධාරණය කරමින් හඬ පාලනයෙන් යුතුව කතා කරන්න ඕනි. ඒ වගේම තමා නිවේදකයෙක් තුළ මේ සංයමය එහෙම නැත්නම් හික්මවීම හොඳට තියෙන්න ඕනේ. ඒ වගේම තමා අවශ්‍ය තැන්වල විරාම තබමින් ඔහු තමාගේ කතාව අනෙත් අයට අවබෝධ වන ලෙස ඉදිරිපත් කරන්න ඕනි. නිවේදනයේ අසන පුද්ගලයා තුලත් තියෙන්න ඕන ලක්ෂණ කීපයක් තමා. එකක් තමා මේ නිවේදනය අසන අවස්ථාවේ නිශ්ශබ්දව ඒ කෙරෙහි අවධානය යොමු කරමින් නිවේදනය ඇසිය යුතුයි. ඒ අසන ලද කරුණු සිතේ ධාරණය කරගන්න ඕන. නැත්තම් Tamanට ඒ නිවේදනයේ ඇහුවට පස්සේ මොකක්ද ඒකට කරන්න ඕන කියන දේ මතක නැතුව යනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මනා අවධානයකින් යුතුව මේ නිවේදනය අහන්න ඕනි. ඒ නිවේදනයේ ඇහුවට පස්සේ තමා ඊළඟ කටයුතු මොනවද කරන්න ඕන කියන එක පිළිබඳව ඉදිරි කටයුතු සැලසුම් කරගන්න ඕනි. ඒ වගේම තමා පුතේ විවිධ අවස්ථාවල විවිධ ස්ථානවල භාවිතා කරන විවිධ නිවේදන වර්ග ඒ කියන්නේ විවිධ ආකාර තියෙනවා. ඒවා ඒ ස්ථානවලට අනුව වෙනස් වෙනවා. එහෙනම් පුතේ අපි බලමු විවිධ ස්ථානවලදී පවත්වන ලද විවිධ නිවේදන වර්ග කිහිපයක් අපේ පෙළපොත ආශ්‍රිතව අපි මේ ආකාරයට විස්තර කරගනිමු. අපි දැන් බලමු නිවේදනයක්. හඳුන්ගම මහාවිද්‍යාලයේ සෙල්ලම් පිටියෙහි ළමයි පිරිසක් සෙල්ලම් කරමින් සිටිති. එතකොට පුතේ හිතින් මවා ගන්නකො ඔයාලා දැන් සෙල්ලම් පිටිනේ ගිහිල්ලා සෙල්ලම් කරනකොට හිමින්ද කතා කරන්නේ නෑ. පුළුවන් තරම් අයියෙන් කෑ ගහ තමයි සෙල්ලම් කරන්නේ. එතකොට ඒ අවස්ථාවක නිවේදනයක් ඇහුනොත් මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලාම? අංක 1 අහන කෙනා මොකද්ද කරන්න ඕන? නිශ්ශබ්ද වෙන්න ඕන. නිශ්ශබ්ද වුණේ නැත්නම් අපිට ඇහෙන්නේ නෑ. එතකොට ඒ අවස්ථාවේ එකින් එක කොහොම හරි අර නිවේදන ග්‍රහණය කරගන්න අංක 1 අපිට වැදගත් වෙන්නේ නිශ්ශබ්දතාවය. බලමු කොහොමද අපි කියලා කියන්න බලන්න. අන්න මොකද්ද කියනවා එහෙනවා. ශබ්ද නැතිව ඉන්නකෝ ඒක අහගන්න. මොකක් හරි වැදගත් තොරතුරක්. තොරතුරක් නෙමෙයි නිවේදනයක්. මතක නැද්ද එදා ටීචර් කිව්වා මේ වෙලාවට නිවේදන කියනවා කියලා. ශබ්ද නැතිව ඉන්නකෝ ඒක අහගන්නකෝ. මේ මාස 28 වනදා පාසල අවසන් වීමෙන් පසු පස්වරු දෙකට නිවාස රැස්වීම පැවැත්වේ. විජය නිවාසයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රධාන ශාලාවටද, ගැමුණු නිවාසයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමාධි ශාලාවටද, පරාක්‍රම නිවාසයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෛත්‍රී ශාලාවටද රැස්වන්න. ඒ නිවාසය සඳහා නායක නායිකාවන් හා ක්‍රීඩා නායක නායිකාවන් තෝරා ගැනීමද එදින සිදු කෙරේ. සියලු දෙනාම නියමිත වේලාවට පැමිණෙන්න. 28 කියන්නේ අනිද්දා නේද? ඔව්. අසිත පරාක්‍රම නිවාසයේ නේද? එhmenan මෛත්‍රී ශාලාවට එන්න වෙන්නේ. ඔය රැස්වීම ඉවර වෙනකොට හවස් වෙනවා. අපිට එදාට කෑමත් අරන් එන්න වෙනවා. ඉතින් මේ නිවේදනයේ එහෙම කිව්වේ නැහැ නේ. දැන් ළමයි දන්නේ නැහැ කෑම ගේන්න ඕනේදයි කියලා. ඔව්. ඒක කියන්න තිබුණානේ කෑම අරන් එන්න කියලා. ඔන්න තව නිවේදනයක් ඇහෙනවා. නෑ ඒක තව වරක් කියනවා. තව වරක් කියලා ඉවරයි. මේ වෙන එකක්. ඔය අපේ අධ්‍යාපනයේ ගමන ගැන. ඔව් හොඳට අහගෙන ඉමු. සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හොඳින් සවන් දෙන්න. මහනුවර පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍රදර්ශනයේ නැරඹීමේ අධ්‍යාපන චාරිකාව. කලින් සාකච්ඡා කරගත් පරිදි මෙම චාරිකාව මාර්තු මාස 8 වනදා පිටත් වීමට නියමිතයි. පෙරවරු 5ට පාසල අසලින් පිටත් වේ. බස් රියෙන් කොළඹට ගොස් එතැන් සිට ගමන් කරන්නේ දුම්රේනි. උදෑසන 5ට පෙර සියලුම දෙනාම පාසලට පැමිණෙන්න. පිරිමි ළමයි අංක 1 බස් රථයටද, ගැහැණු ළමයි අංක 2 බස් රථයටද ගොඩ විය යුතුය.
උදෑසන හා දවල් ආහාර රැගෙන ආ යුතුය. බස්රියෙන්ද දී දුම්රියේදී මෙන්ම ප්‍රදර්ශන භූමියේදී සම්පූර්ණ විනීතව හැසිරෙන්න. ආපසු පාසලට පැමිණෙන විට රාත්‍රී 9 වන පමණ වේ ඔබ කැඳවාගෙන යෑම සඳහා ඒ වේලාවට පාසලට පැමිණෙන ලෙස දෙමව්පියන්ට කියන්න. චාරිකාව සඳහා මුදල් ලබා දීමට නොහැකි වූ සිසුන් වෙතොත් හෙට උදේ 10ට පෙර මුණසිංහ ගුරුතුමාට මුදල් බාර දෙන්න. බලන්න පුතේ එතනදී දැන් හොඳයි කිව්වා චුට්ටක් පොඩි අඩුපාඩුවක් තිබුණා නමුත් හොඳට කිව්වා නවත්තන තැන් වලින් නැවැත්තුවා විරාම ලකුණු තිබ්බා ඒ හින්දා ඊළඟ අර පේලිය ඒකටම ගලපලා කිව්වේ නැහැ ඒක හින්දා ඔයගොල්ලෝ අර අහන ඉන්න කෙනාට තේරෙන විදිහට තමයි ඒකෙදි කිව්වේ චූටි අඩුපාඩු තිබුණා ඒක කමන්නේ ආපහු සැරයක් ඔයා පුරුදු වෙන්නකෝ එතකොට ඔයාට ඒක හදා ගන්න පුළුවන් බලමු එතන ඉඳලා මේ අර දෙබස් කොහොමද කොට නැගෙන්නේ කියලා කියන්න බලන්න පුතේ ඒ නිවේදනය හොඳට කිව්වා. හරි පැහැදිලි. කරන්න ඕන ඔක්කොම හොඳට තේරුණා. හරිම පැහැදිලි. කරුණාකර සවන් දෙන්න. දෙවන වේදිකාවට දැන් පැමිණ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 9:30ට මහනුවර බලා පිටත් වෙයි. එම දුම්රිය නවත්වන්නේ පේරාදෙණිය දුම්රිය ස්ථානයේ පමණි. බලන්න සමිත ඒ දුම්රිය ගැන කියන නිවේදනය වෙන්නේ ඒවාට වඩා වෙනස් නේද? අන්න සර් එනවා. අපිත් යන් කෝච්චිය ළඟට. මොකද්ද අසිත මේ කෝච්චිය නගරාන්ත එකක් කියලා කිව්වේ? ප්‍රධාන නගර අතර විතරයි යන්නේ මග නවත්තන්නේ. ඒකයි නගරාන්තර කියන්නේ. එතකොට මග බහින අයට මේක යන්න බෑ. බෑ පේරාදෙණියයි මහනුවරයි විතරමයි නවත්තන්නේ. පේරාදෙණිය ස්ටේෂන් එතුවා. ළමයි කවුරුත් මෙතන බහින්න එපා. මේ පේරාදෙණිය ස්ටේෂම. අපි බහින්නේ ඊළඟ නවත්වන තැන මහනුවර. හොඳින් අහගන්න. කෝච්චිය නවත්තුවාම ඔක්කොම එකපාරටම කඩාගෙන බහින්නේ නැහැ. එක්කෙනා හිමීට බහින්න. බැහැලා වේදිකාවට වෙලා දෙන්න පේලියට ඉන්න. සර් ඒ කිව්වේ නිවේදනයක් තමයි. දැන් අපිට මොකක්ද කරන්න ඕන කියලා තේරුණානේ. අන්න ප්‍රදර්ශනයේ අසස්සේ ඇහෙනවා. බහිමු. එහෙම එකපාරටම බහින්න බෑනේ. සර් කිව්වෙත් ඒක එකිනෙකා බහින්න කියලානේ. ඔය ප්‍රදර්ශන භූමියේ නිවේදන කියවනවා ඇති. සෙනඟ ගොඩක් ඉන්න හින්දා මෙතන නම් නිතරම නිවේදන කියන වෙනවා ඇති. අන්න කවුද ළමයෙක් නැති වෙලාලු. කරුණාකර සවන් දෙන්න. කෑගල්ලේ සිට පැමිණි රුවනි තම දෙමව්පියන් එනතුරු පිවිසුම් දොරටුව අසල රැඳී සිටි. කරුණාකර දෙමව්පියන් පැමිණ එම දරුවා බාර ගන්නා ලෙස ඉල්ලා සිටිමු. ස්තුතියි. මෙයට සංවිධායක කමිටුව. මේ වගේ සෙනඟ පිරීලා ඉන්න තැන්වල ආවම අපිටත් ඔහොම වෙයිද දන්නේ එහෙම මගේ හැරුණොත් කරන්න තියෙන්නේ ඒ කාර්යාලයට ගිහින් කියන එක. එතකොට ඒගොල්ලෝ මේ වගේ නිවේදනයක් දාලා හොයන්න දෙනවා ඇති. ඔව් ඉතින් දෙමාපියෝ හිටියත් නිවේදනය අහගෙන ඉඳලා ඒවා ඇති. ඒක නෙවෙයි සමිත බලන්නකෝ ඒ නිවේදනය අන්තිමට ස්තුතියි කියලාත් කිව්වා. යමුද ඉස්සරහට මෙතන සෙනඟ පිරීලානේ. නෑ යන්න එපා. අපි සර්ලා එනකන් ඉමු. කොයි පැත්තටද යනවා කියලා දන්නේ නැහැනේ. කරුණාකර සවන් දෙන්න. මෙම නිවේදනය ප්‍රදර්ශනයේ නරඹන සියලු දෙනාටයි. හැම දෙනාම ප්‍රවේශ පත්‍ර රැගෙන ප්‍රදර්ශන භූමියට ඇතුළු වන්න. යොදා ඇති ඊතලය අනුව ගමන් කරන්න. කරුණාකර ප්‍රදර්ශන කුටිවල ඇති පැළ වර්ග හා ප්‍රදර්ශන භාණ්ඩ අතගෑමෙන් වළකින්න. පැළ වර්ග මිලදී ගන්නේ නම් කරුණාකර රිසිට් පතක් ලබා ගන්න. ස්තුතියි. අපි ඒ කියපු විදිහට ඊතලය අනුව යමු. නැත්තම් මග හැරෙයි. අන්න සර්ලා එනවා. ප්‍රදර්ශන හොඳට බලන්න. පුළුවන් වුණේ නිවේදන වලින් උපදෙස් දුන්නට පස්සේ. අපිත් ඒ වගේ නිවේදන කියවන්න උත්සාහ කරමු. ඒනම් පුතේ අද අපි පන්තියේදී කතා කළේ අපේ නිවේදන පාඩමේ සඳහන් වුණු නිවේදන කිහිපයක් පිළිබඳව. ඉතින් මේ ටික ආශ්‍රය කරගෙන ඕගොල්ලෝ එදිනෙදා ජීවිතේ Tamanට පැවරෙන කාර්යයන්
වලදී ඒවා ඉටු කරගන්න මේ පාඩම අත්දැකීමක් කරගන්න. ඕගොල්ලන්ගේ තියෙන චූටි අඩුපාඩු සකස් කරගන්න. මේවා සකස් කරගෙන අපි ඉදිරියට යන්. ඉතින් මේ විදිහට අපිට තවත් නිවේදන සකස් කරන්න පුළුවන්. නිවේදනයක් ඉදිරිපත් කිරීමේ කුසලතාවය, ඒ වගේම තමා දරුවනේ නිවේදනයක් අසා සිටීමේ කුසලතාවය, මේක දෙකක්. මේ දෙකම සිද්ධ වුණොත් තමා නිවේදනයෙන් ඒ ප්‍රකාශ කරපු අදහසයි එකෙන් අපිට ගන්න තියෙන දේ හරියට නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ ගැන අවධානය යොමු කරන්න පාඩමට සම්බන්ධ වුණ ඔයාලා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි පුතේ. මේ පාඩමට අදාළ අභ්‍යාසත් අරගෙන ඊළඟ වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකන් ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන්, පරිස්සමින් ඉන්න.